ආයිබෝවන් කියලා පිළිගන්නවා 2025 වර්ෂයේදී අපොස උසස් පෙළ ලියපු සිසුන් සිසුවියන් ඔයාලා සියලුම දෙනාම. ඉතින් මම දන්නවා දැන් මේ වෙනකොටත් ඔන්න ඔයාලා ප්‍රතිඵල අපේක්ෂාවෙන් තමා ගොඩක් දෙනෙක් බලන් ඉන්නේ. ඉතින් ප්‍රතිඵල අපේක්ෂාවෙන් ඉන්න ඔයාලා හැම කෙනෙක්ටම වැදගත් වෙන නිවේදනයක් ඔන්න අද වීඩියෝ එකේදී අරගෙන ඇවිල්ලා තිනවා. රිසල්ට් එක රිලීස් වෙන දිනය පිළිබඳව. ඉතින් මේක බොරුවක් නෙමෙයි. ඉතින් ගොඩක් කට්ටිය කමෙන්ට් දානවා මේවා බොරු කියා. මේක නිකුත් කරලා තියෙන්නේ www.donates.lk කියන වෙබ්සයිට් එකෙන්. ඉතින් ඔයාලා දන්නවා ඇති මේ වෙබ්සයිට් එක තමයි රිසල්ට් රිලීස් වෙච්චාමත් ඔයාලගේ රිසල්ට් එක අප්ඩේට් කරන්නෙත්. ඉතින් මෙන්න මේ නිවේදනය පිළිබඳව සිංහලෙන් ඔයාලට මෙන්න මේක විවරණය කරලා තමයි අද වීඩියෝ එකේදී අරගෙන අවිල්ලා තියෙන්නේ. ඉතින් මතක් කරනවා මෙන්න මේ වගේ එඩියුකේෂනල් වීඩියෝස් හැමදාම බලන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා අපේ නාලිකාවත් එක දිගටම එකතුලා ඉන්න. හරි ඉතින් අපි වීඩියෝ එකට ගිහලා බලමු මෙන්න මේ වෙබ්සයිට් එකේ යාලා මොනවද කියලා තියෙන්නේ කියලා. හරි ඉතින් එහෙනම් අපි යන් අද අපේ වීඩියෝ එකට. හරි ඉතින් දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේ වෙබ්සයිට් එකෙන් නිකුත් කරලා තියෙන chart එකක් වගේ එකක් තමයි මේක ඉංග්‍රීසි වලින් තියෙන්නේ. මම ඔයාලට මේක සිංහලෙන් එක්ස්ප්ලেইন කරන්නම්. ඉතින් උඩින්ම තියෙනවා www.donates.lk කියන වෙබ්සයිට් එකෙන් තමයි මේක නිකුත් කරලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ උඩින්ම තියෙනවා A level result 2025 2026 release date and time කියලා මෙන්න මේ විදිහට. ඊට පස්සේ සංවිධානය කරලා තියෙනවා කියලා මෙන්න මේක සඳහන් කරලා තියෙනවා ශ්‍රී ලංකා දෙපාර්තමේන්තු විභාග දෙපාර්තමේන්තුවේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට විභාගයේ නම සඳහන් කරලා තියෙනවා මේ කට්ටිය GCE A level examination 2025 කියලා කියන්නේ මෙන්න මේ වර්ෂයේදී විභාගය තමයි. ඉතින් එහෙම නැතුනොත් එහෙම ගොඩක් දෙනෙක්ට කියන්න පුළුවන් මේක කලින් ස්ක්‍රීන්ෂොට් එකක් එහෙම නැත්නම් ඉමේජ් එකක් කියලා. එහෙම වෙන්නේ කොටින්ම බෑ. ඊට පස්සේ ඩියුරේෂන් ඉතින් ඔයාලා හැමෝම දන්නවා ඇති එක්සෑම් එක පටන් ගත්තේ 2025 නොවැම්බර් 10 වෙනිදා ඉඳලා මෙන්න මේ විදිහට ඒක අවසන් වුණේ 2026 ජනවාරි 20 වෙනකල්. ඉතින් මේක මෙච්චර කල් ඇදෙන්න හේතුව රටේ ඇතිවෙච්ච අපදා තත්ත්වය. ඊට පස්සේ රිසල්ට් රිලීස් ඩේට් කියලා මෙන්න මෙතන මෙයාලා නිකුත් කරලා දෙනවා. මෙතන සටහනක් මෙන්න මේ වලට පේනවා ඇති 2025 අප්‍රේල් 14 වෙනිදාට කලින් නිකුත් කරනවා කියලා. ඒ කියන්නේ මෙන්න මේ විදිහට before April 14 2026 කියලා සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ මෙතන සඳහන් කරලා තියෙන්නේ හරියාකාරවම ඔයාලට පේනවා ඇති අප්‍රේල් 14 වෙනිදාට කලින් රිසල්ට් එක නිකුත් කරනවා කියලා. ඉතින් අද අප්‍රේල් මෙන්න මෙතන මාර්තු 30 වෙනිදා. ඉතින් 31ක් තියෙනවා. ඉතින් තාම අප්‍රේල් මාසේ පටන් අරගෙනත් නැහැ. ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ ගොඩක් කට්ටිය කියනවා අදම හෙටම එනවා කියලා රිසල්ට්. එහෙම කියන්න තියෙන්නේ තව දවස් 5ක් 7ක් ඇතුළත තමයි ඔයාලට රිසල්ට් එන්නේ. ඉතින් ඔයාලට සතියක්වත් තව බලන් ඉන්න වෙනවා. ඉතින් ඒක පිළිබඳව තමයි මෙන්න මේ නිවේදනයේ අද වීඩියෝ එකේදී අරගෙන ආවේ. channel එක subscribe කරලා එකතුලා ඉන්න. රිසල්ට් එක අපි රිලීස් කරපු ගමන් ඔයාලට වීඩියෝ එකක් අරගෙන එනවා. ඉතින් ඒ වීඩියෝ එකේ link එකකින් ගිහිල්ලා ඔයාලට අපි කියලා දෙන විදිහට වගේ රිසල්ට් එකක් චෙක් කරගැනීමේ හැකියාව තියෙනවා. හරි ඉතින් රැඳිලා ඉන්න subscribe කරලා එහෙනම් ඉතින් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු.